ඉතින් මේ දවස්වල ගන්න පුළුවන් ගණන් අඩුම ප්‍රයිස් වල තියෙන ෆෝන් ටිකක් තමයි මේ වීඩියෝෙන් ගෙනල්ලා තියෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න. ඔයාට මේකේ ඔයාගේ ප්‍රයිස් රේන්ජ් එකට ගැලපෙන අනිවාර්යයෙන්ම ෆෝන් එකක් තියෙන්නම ඕනේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ ඉවර වෙනකම් රැඳිලා ඉන්න. අපි මේ දවස්වල තියෙන ගණන් අඩු සාමාන්‍ය මට්ටමේ ප්‍රයිස් එකක් යන ෆෝන් පහක් ගැන කතා කරනවා. මේ පහෙන් ඕන එකක් ඔයාට ගන්න පුළුවන්. අඩුම ෆුල් සෙට් විත් බොක්ස් ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් එකට ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරන Umidigi G9X කියන ෆෝන් එක ගැන. ඉතින් 6.75ක ඉන්ච් ඩිස්ප්ලේ එකක් තියෙනවා. IPS LCD පැනල් එකක් තියෙනවා. ඒ වගේම 90Hz refresh rate එකක් තියෙනවා. මේකට HD+ ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේම Android 14 බලා ගන්න පුළුවන්. හැබැයි ඒකේ Go edition එකක් තමයි මේකේ රන් වෙන්නේ. Unisoc 916 කියන chipset එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ chipset එක ලොකු performance නෑ. normal performance එකක් තියෙන්නේ. 4GB 128GB version එක ඔයාලට 24000කට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ main camera megapixel 13ක් වෙනවා. ඒ වගේම මේකේ battery milliampere 5000ක් අපිට බලා ගන්න පුළුවන්. රුපියල් 24000 වගේ price එකකට මේ normal low budget phone එක අනිවාර්යයෙන්ම ගැලපෙනවා. ඉතින් මේ price එකට තියෙන කිසිම අවුලක් නැහැ. හොඳයි කියන්න පුළුවන්. appreciate කරන්න පුළුවන් phone එක. ඉතින් මීට වැඩිය අඩු price එකේ phone එකක් තියෙනවා. ඒක ගැන මම review අනිවාර්යයෙන්ම කියනවා. ඉතින් ඊළඟට කතා කරන්නේ Samsung ලගේ F07 කියන phone එක. A07 එකත් මේ වගේම තමයි. මේජර් ලොකු වෙනස්කම් නැහැ. අඟල් 6.7ක PLS LCD පැනල් එකක් තමයි තියෙන්නේ. IPS නෙමෙයි PLS LCD පැනල් එක. 90Hz refresh rate එක බලා ගන්න පුළුවන්. HD+ resolutions තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම Android 15 තියෙනවා. future proof device එකක් ගන්න නම් මේක ගොඩක් වටිනවා. මොකද මේක අවුරුදු 6ක් යනකම් software updates හම්බෙනවා. ඒ වගේම තමයි MediaTek Helio G99 කියන chipset එක බලා ගන්න පුළුවන්. ඒ වගේම main camera megapixel 50කින් බලා ගන්න පුළුවන්. අනිත් camera 2 megapixel depth sensor එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේක selfie cameraව megapixel 8කින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් ඔයාට මේකේ 4GB 64GB version එක ඔයාට රුපියල් 33000කට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ZTE Blade V50 design කියන ෆෝන් එක ගැන. ඉතින් මේක 6.6ක IPS LCD පැනල් එකක් තමයි තියෙන්නේ. මේකට full HD display එකක් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම Android 13 මේකට updates උත් නැහැ. ඒකින්ද පොඩ්ඩක් පරණ ෆෝන් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේම Unisoc T606 කියන chipset එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක 12 nanometer chipset එක. 8GB 128GB version ඔයාලට 37000කට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ මේක main cam එක megapixel 50ක් ලෙසත් අනිත් camera 2 megapixel macro කැමරාවකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට අනිත් එක normal lens එකක්. ඒ වගේ milliampere 5000ක battery එකකුත් තියෙනවා. ඊළඟට කතා කරන්න ඕන X6C කියන ෆෝන් එක ගැන. අඟල් 6.6 එකක TFT පැනල් එකක් තියෙන්නේ. 120Hz refresh rate එකක් තියෙනවා. superi HD+ resolutions බලා ගන්න පුළුවන්. ඒ වගේම Android 15 වලින් තමයි මේක බලාගෙන විල තියෙන්නේ. ඒගොල්ලෝ එම Fun Touch OS එකකින් MediaTek Helio G81 Ultra කියන chipset එක තියෙනවා. හොඳ performance එක බලා ගන්න පුළුවන්. 6GB 128GB version එකත් ඔයාලට මේකේ තියෙනවා. ඒකින්ද කිසි අවුලක් නැහැ. ඔයාලට storage එක ගැන megapixel 50ක් කැමරාවක් වගේම 5300ක milliampere battery එකකුත් බලා ගන්න පුළුවන්. අනිත් කැමරාස් දෙකන නිකන් dummies කැමරා. ඒ වගේම තමයි මේක රුපියල් 47000කට කිසි අවුලක් නැහැ. හොඳ ෆෝන් එකක් විදිහට මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අන්තිමටම අපි කතා කරන්නේ මේ Vivo Y21e කියන ෆෝන් එක ගැන. මම මේ ෆෝන්ස් වලින් දැක වෙනස්ම ඩිසයින් එකක් තියෙන ෆෝන් එක. ඒ වගේම තමයි මේක ටික ප්‍රීමියම් ෆෝන් එකක්. අනිත් ඒ වගේ ප්‍රීමියම් කලර්ස් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. ඒ වගේම තමයි ගොඩක් හොඳ. ඒ වගේම තමයි මේ ෆෝන් එක ගොඩක් හොඳ. මේ ෆෝන් එකේ අඟල් 6.6ක IPS LCD පැනල් එකක් තියෙනවා. 90Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. HD+ resolutions බලා ගන්න පුළුවන්. ඒ වගේම Android 15 වලින් තමයි මේක බලාගෙන වෙලා තියෙන්නේ. මේක Vivo ෆෝන් එකක්. ඒ වගේම තමයි මේක Android 15 තමයි තියෙන්නේ මම කලින් කිව්වා වගේම. ඒ වගේම Unisoc 7225 කියන chipset එක බලා ගන්න පුළුවන්. 12 nanometer chipset එක. ඔයාලට මේක main camera megapixel 50ක් විදිහටත් අනිත් කැමරාව normal lens එකක් විදිහටත් බලා ගන්න පුළුවන්. milliampere 4500ක බැටරියක් තියෙනවා superi.
මේක රුපියල් ඔයාට 6GB 128GB version එක 50000ක් හෝ ඊට ඒ වගේ ප්‍රයිස් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් සමන එකක් විදිහට කිව්වොත් ඔයා future proof device එකක් හොයනවා නම් Samsung F07 එකට යන්න කියලා අනිවාර්යෙන්ම කියනවා. ඒ වගේම තමයි හොඳ battery life එකක් තියෙන හොඳ performance තියෙන ෆෝන් එකක් හොයනවා නම් ඔයා Vivo Y81e එකට යන්න. ඔයා low budget ගණන් අඩුම ෆෝන් එක හොයනවා නම් Umidigi G9X ෆෝන් එකට යන්න. ඒ වගේම තමයි ඔයා ටිකක් ඔය මේ ඒ කියන්නේ මැක්‍රෝ ෂොට්ස් හොඳ කැමරාස් ගාන වැඩි ෆෝන් එකක් හොයනවා නම් ඉසෙට්ටි E Blade V50 ඩිසයින් එකට යන්න. ඉතින් ඒ වගේම තමයි මෙතන ඔයාට එක ෆෝන් එකක්වත් සෙට් වෙන්නේ නැත්නම් අපේ channel එකට අපේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාට ඕන තරම් ෆෝන්ස් වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයාට ඕන වීඩියෝ එකක් බලලා ඔයාට ඕන ෆෝන් එකක් සජෙස්ට් එකක් දාගන්න පුළුවන්. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. අපිට තව subscribers 200 ගාන 300 ගානයි මදි. අනිවාර්යෙන් subscribe කරන්න. අපි වීඩියෝ බලන එකකින් පොඩ්ඩයි subscribe කරන්න. අනිවාර්යෙන් subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. ජය වේවා.